කොහොමද මගේ යාළුවනේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. පෙර පාසල කියන්නේ දරුවෙකුගේ මුල්ලමාවිය සංවර්ධනය කරවන මධ්‍යස්ථානයයි. මව්තුරුලේ සිට දරුවා මුලින්ම සමාජගත වන්නේත් මෙහිදී. දරුවාට දෙවන මව වන පෙර පාසල් ගුරුවරිය ඉතාම හොඳ කෙනෙක් විය යුතුයි. ඉතින් මේ පෙර පාසල් ගුරු වෘත්තියට අලුතෙන් එකතු වන යාළුවන් සඳහායි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මුලින්ම අපි පිළිගත් ආයතනයක ලියාපදිංචි වීමෙන් පසු අවුරුද්දක කාලයක් පෙර පාසල තුර ගුණ පුහුණුවක් ලබා පසුව විභාගයට පෙනී සිටිය යුතුය. මෙහිදී එම අවුරුද්දේ කාලය තුල දෛනික වාර්තාව එහෙම නැත්නම් ඩේලි ඩයරිය අප සම්පූර්ණ කළ යුතු වෙනවා. අන්න ඒ ඩේලි ඩයරිය එහෙම නැත්නම් දෛනික වාර්තාව ලියන විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ විදියට ලැබුණු ඩේලි ඩයරි එකේ මුල් පිටුවේ කොටස් විදියට ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ අපගේ විස්තර ටික පුරවන්න. ඊට පස්සේ එම ආයතනයේ විස්තර ටික ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි වැඩ කරන පෙර පාසලේ විස්තර ටික ඇතුළත් කරන්න ඕනේ. අන්තිම කොටුවේ අපි ගිවිසුම මාරු කරනවා නම් අන්න ඒ විස්තර ටික තමයි පුරවන්න ඕනේ. මේ තියෙන්නේ මොඩියුල එකක්. මේක අපිට ඩේලි ඩයරි එකත් එක්කම තමයි ඒ ආයතනයෙන් දෙන්නේ. අපි දෛනිකව ලියන ඒ විස්තර මෙන්න මේ මොඩියුල එකට අදාළ ඒ අංකෙයි ඒ සටහනයි තමයි අපි දැන් මේ පොතේ ලියන්න ඕනේ. සතියක කාලයක් තුල දෛනිකව අපි පෙර පාසල තුල කරන ක්‍රියාකාරකම් මුලින්ම අපි මේ පිටුවේ සඳහන් කරන්න ඕනේ. ඉස්සෙල්ලම සතියේ දින ටික අපි දාගන්න ඕනේ. ඊට පස්සේ අපි වැඩ කරපු පැය ගාන දාගන්න ඕනේ. ඊළඟට කාර්ය අංකය කියන තැන අපි මේ මොඩියුල එකේ අපි ඒ දවසේ කරපු ඒ ක්‍රියාවට අදාළ දේ බලන්න ඕනේ හොඳට කියවලා. ඊට පස්සේ එන්නේ මොඩියුල අංකය දාලා ඒකට අදාළ ක්‍රියාව තමයි මේකේ ලියන්න ඕනේ. ඒ විදිහට සතියක දේවල් පල්ලෙහාට මේ කොලේ තුල අපි ලියන්න ඕනේ. මේකත් එක්කම එහා පැත්තේ තියෙන පිටුවේ අපි කරන්න ඕනේ ඒ සතිය තුල කරපු වැඩේ සාරාංශයක් සටහන් කිරීම. ඒ කියන්නේ දවස් 5 තුලම අපි කරපු දේවයින් හොඳම ටිකක් අරගෙන අපි සාරාංශයක් විදියට ඒ කොටුව තුල සටහන් කරන්න ඕනේ පොඩියට ඒ නිර්මාණිකුත් එක්කම. ඒ විදියට අවුරුද්දක කාලයක් තුල මේ විදියට පොතම සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ තියෙනවා කාර්ය සමාලෝචනය කියලා පිටු 8ක් පුරවන්න. පොතේ ඉස්සරහා ටික ලියනකොටම මේ පිටුවත් පුරවගෙනම යන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එතකොට පැටලෙන්නේ නැති නිසා. මේ පිටුවේදී මොඩියුල එක දිහා බලාගෙන හරියට මොඩියුල අංකය සහ කාර්ය අංකය කියන කොටස් දෙක පල්ලෙහාට පිළිවෙලට ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඊළඟට මේකේ දිනේ කියලා දෙකක් තියෙනවා නේද පුරවන්න. ඒකට පළවෙනි දිනේට එන්න ඕනේ අපි උදාහරණයක් විදියට ගමුකෝ මොඩියුල අංක M5 කාර්ය අංකය E1 කියන එක. අන්න ඒක අපි මේ පොතේ ඉස්සෙල්ලම ලිව්ව දිනේ තියෙනවනේ. අන්න ඒ දිනේ තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඊට පස්සේ දිනය කියලා තව එකක් තියෙන එකට දෙවනියට කරපු දවස තමයි එතෙන්ට දාන්න ඕනේ. ඊළඟට වෙනත් කියලා ඒ පිටුවේ කෙලවරට වෙන්න තියෙන තැන අපි පහේ ගොඩවල් විදියට ඊට පස්සේ ආය කරගෙන ගිය දින ටික ගැනලා ඉරි කපන්න ඕනේ. ඊළඟට ඒ පිටුවේ තියෙන්නේ න්‍යායික පන්ති. එහෙම නැත්නම් මොඩියුල පන්ති පැවැත්වීම පිළිබඳ සමාලෝචනය කරන්න. ඒකෙදි ඉස්සෙල්ලම පන්ති පැවැත්වෙන දිනේ දාන්න ඕනේ. ඒ දිනේට අදාළව ඉගැන්නුව මොඩියුල එකේ සඳහන් වන විස්තර තමයි මේකට දාන්න ඕනේ. එතකොට මොඩියුල අංකය, මොඩියුල අණු අංකය ඒ යටතේ අපිට ඉගැන්වූ මාතෘකාව තියෙන්නේ මොඩියුල එකේ කෝක යටතේද කියලා අපි තෝරලා ඒක දාලා ඒ පන්තිය කරපු මැඩම්ගෙන් හරි සර්ගෙන් හරි අස්සන දාගන්න ඕනේ. B කොලය යටතේ එනකොට අපි ඒ පන්තියට සහභාගී වෙලා කරපු ඇගයීම් වල ලකුණු තමයි මේකේ දාන්න ඕනේ. එතකොට මුලින්ම අපි කරපු ඇගයීමට භාජනය වූ මාතෘකාවට එන මොඩියුල අංකය දාලා ඒ මාතෘකාව දාලා ඒක කළපු දිනය දාලා අපේ නම දාලා ඊට පස්සේ ඒකට හම්බුන ලකුණු ප්‍රමාණය දාලා
ඒ මැඩම්ගෙන් හරි සර්ගෙන් හරි අස්සනක් ගන්න ඕනේ මේ B කොටසේදී. ඊ පිටුව යටතේදී ඉස්සෙල්ලාම අපේ විස්තර ටික පුරවන්න ඕනේ. ඊළඟට අපි ගිවිසුමේ පටන් ගත්ත දිනේ අවසන් කළ දිනේ පුරවන්න තියෙනවා. ඊළඟට වගුවට එන්න ඕනේ මොඩියුල එකේ තියෙන විදියට ඒ අංක ටික දාලා මාතෘකා ටික දාලා ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ අපි මාතෘකාව මුලින්ම කරපු දවස සහ අන්තිමට කළපු දවස ලියන්න තියෙනවා පොතේ බලලා. අන්තිමට අපි නිපුණතාවයේ විදියට ඒක කම්ප්ලීට් කියලා ලියන්න ඕනේ. ඒ විදියට මේ මාතෘකා ටික ඔක්කොම බලලා කරපු පළවෙනි දවස සහ අන්තිම දිනය ලියලා කම්ප්ලීට් කියලා ඒ වගුව පුරවන්න ඕනේ. ඊට පස්සේ G පිටුවේ ඒකේ අපේ විස්තර ටික දාලා අපිව බලන් ඉන්න සර් හරි මැඩම්ට හරි දුන්නාම ඒ ආයතනයෙන් ඒක අස්සම් කරලා දෙනවා අපිට. ඉතින් මේ විදියට පොත සම්පූර්ණ කරලා ඒ ආයතනයෙන් අත්සන් කරන්න ඕන නිලධාරීන්ට කියලා අනිවාර්යයෙන්ම මේ ටික අත්සන් කරලා පැච්චිකල් එකට කලින් ලෑස්ති කරගන්න මතක තියාගන්න. ඉතින් මගේ යාළුවේ මේ විස්තර ටිකෙන් ඔයාලට පොත ලියන්න ප්‍රමාණවත් දේවල් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.